කම්ම විපාකෝ අචින්තිය. මේ කර්ම විපාක විෂය අචින්තියයි. සාමාන්‍ය මිනිස්සෙකුට ඔබට මට අපි කාටවත් තර්ක විතර්ක කරලා ඒක කොහොමද එහෙම වෙන්නේ? ඇයි අරයට අර එහෙම වුනේ? අච්චර පව්කාරය හොඳට ඉන්නවා. ඇයි මේ අයටම මෙහෙම? අපිට ඕන විදිහට කර්ම විපාක අපේ ඇස් දෙකෙන් බලලා අපිට පේන විදිහට එහෙම ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සංසාරේ තම තමන් වපුරපු දේවල් සමහර ඒවා මෙලොව මතුවෙනවා, සමහර ඒවා ඊළඟ ජීවිතේ මතුවෙනවා, සමහර ඒවා නිවන් දකින්නකන් සසර විපාක දෙදී යනවා. ඒ නිසා මේ ලෝකේ හැම කෙනෙක්ම තම තමන් වපුරපු ප්‍රමාණයට තමයි තම තමන් ඒවා නෙලාගන්නේ. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං. යම් බීජයක්ද වැපිරුවේ ඒ වපුරන බීජයමයි අස්වැන්න හැටියට නෙලාගන්නේ. දැන් බලන්න වී වපුරපු කෙනාට මුං ලැබෙන්නේ නැහැනේ අස්වැන්නට. තල වපුරපු කෙනා මේ අස්වැන්න හැටියට නෙලන්නේ. වී වපුරපු කෙනා වී අස්වැන්න නෙලනවා. තල වපුරපු කෙනා තල, මුං වපුරපු කෙනා මුං. කවුපි වැපිරුවා නම් එයාට කවුපි ලැබෙයි. තම තමන් වපුරන දේ තම තමන්ම නෙලා ගන්නවා. ඒ නිසා අද අපි දුක් විඳිනවා නම්, අද ඔබ යම් සැපයක් විඳිනවා නම්, ඒ සියල්ල ඔබම සසරේ වපුරපු දේවල් වල අස්වැන්නමේ. ඒ නිසා පින්වතුනි, අනුන් දිහා බලලා අනුන්ට ඇඟිල්ල දික් කරන්නවත්, අනුන්ට චෝදනා කරන්නවත්, අනුන්ට ඊර්ෂ්‍යා කරන්නවත්, අනුන්ට වෛර කරන්නවත් යන්න එපා. අපිම වපුරපු දේවල් අපි නෙලාගෙන යන සංසාර ගමන. ඒ අය වපුරගත්ත දේවල් ඒ අය සංසාරේ නෙලාගෙන යනවා. මෙන්න මේ කර්මය ගැන හොඳට තේරෙනවා නම් මේ කර්ම විපාක විෂය අචින්ත්‍යයි. සම්පූර්ණ කර්ම විපාක විෂය අපිට තේරුම් ගන්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඔබට මට අපිට තේරෙන විදිහට තේරුම් ගන්න අවශ්‍ය ටික හකුලෝලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවා. මෙන්න මේ ප්‍රමාණයෙන් තේරුම් ගන්න. මෙන්න මේ ප්‍රමාණයෙන් කර්ම ගැන හිතන්න. මෙන්න මේ ප්‍රමාණයෙන් කර්ම විපාක ගැන නිරන්තරයෙන් මෙනෙහි කරන්න. ඒ නිසා අපිම කරන කර්මයන්ගේ විපාක අපි කරා එනවා කියලා නිතර හිතන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි, ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා, නිතර කර්මය ගැන හිතනවා නම් මම වපුරන දේවල් මා කරාමයි එන්නේ. මම යම් හොදක් හෝ නරකක් කරොත් ඒකේ විපාක මා කරා එනවා. මම කර්ම දායාදෝ, මම කර්මයේ දෑවැද්ද කරගෙන සංසාරය